2026 අයවැය සම්මත කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා කොළඹ මහනගර සභාව ඊයේ පස්වරුවේ රැස්කේ ජාතික ජනබලවේගයෙන් තේරීපත් වූ නගරාධිපතිනි රායි කැලි බල්තසාර මහත්මියගේ ප්‍රධානත්වයෙන්. එහිදී පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 60ක් හිමි වූ අතර පක්ෂව හිමි වුණේ ඡන්ද 57ක් පමණයි. ඒ අනුව කොළඹ මහනගර සභාවේ 2026 අයවැය පරාජයට පත් වුණේ වැඩි ඡන්ද 3කින්. පක්ෂව ඡන්ද 57යි විපක්ෂව ඡන්ද 60යි. කොළඹ මහනගර සභාවේ පුරපතිනි රායි කැලි බල්තසාර මහත්මිය අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි මාස 6ක් තිස්සේ ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ මෙතන සභාවේ ඉන්න සියලුම മന്ത്രിවරුන්ට දෑත් දිගු කරා. සියලුම മന്ത്രിවරුන්ට පක්ෂ ભેදයකින් තොරව ඊ타ත්ම මිත්‍රශීලී ඊ타ත්ම විනිවිද භාවයකින් ඊ타ත්ම ආදරෙන් ගනුදෙනු කරා. Tamanට යම්කිසි ගැටලුවක් තිබ්බනම් ඒ ගැටලුවට කිසිම පක්ෂ ભેදයකින් තොරව අපි මැදිහත් වුණා. අපි දන්නවා අපේ පාලනය සර්ව සාධාරණයි කියලා. ඒ සර්ව සාධාරණත්වයට එක්ක අද දවසේ අපි බලාපොරොත්තු වුණ දේ සිදු වුණේ නැත. හැබැයි ඔබ පරාජය කරලා තිබ්බේ අද දවසේ ජාතික ජනබලවේගයේ තියෙන අයවැය නෙවෙයි. ඔබ පරාජය කරන්නේ ඔබගේ හෘද සාක්ෂිය අයවැය. හැබැයි අපේ දේශපාලනය වෙනස්, මුලත් වෙනස්, අදත් වෙනස්, හෙටත් ඒ විදිහේ වෙනස්කම නියෝජ්‍ය නගරාධිපතිතුමා අපි රකින්නවා. අපි මෙතන ඉන්න අපිට පක්ෂ හෝ විපක්ෂව අපිත් එක්ක ගනුදෙනු කරපු සියලුම മന്ത്രിවරුන් අපි ඔබතුමන්ලට ගරු කරනවා. ඒ ගරුත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ අද රැට ගෙදර ගිහින් තමන්ගෙන් ප්‍රශ්න කරන්න. කොළඹ නගර සභාවේ අභිමානය, කොළඹ නගරයේ ජනතාවගේ අභිමානයට ඔබ කුමක් කරාද කියලා. අවසන් කරන්න කලින් මම හිතන්නේ අපේ නියෝජ්‍ය නගරාධිපතිතුමා උපුටාගත් වදන තමයි වැදගත්ම වෙන්නේ. නරක අය නරක කරද්දී ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි හොඳ අය නරක දෙයක් වෙද්දී ඒකටත් එකඟ වෙන එක තමයි ඊටත් වඩා